ජීවේ තියෙන මේ පුදුමාකාර සංකීර්ණත්වය ඒක පිටිපස්සේ තියෙන රහස මොකක්ද? අනේ රහස්‍ය ගෘහ නිර්මාණ ශිල්පය ගැන. ඒ කියන්නේ ජීවයේ ගොඩනගන මූලිකම සැලැස්ම වෙන පටක ගැන තමයි අපි අද ගැඹුරින්ම කතා කරන්න යන්නේ. කවදා හරි හිතලා තියනවාද පොඩිම පොඩි ඇටයකින් කොහොමද අහස උසට යන ගහක් හැදෙන්නේ? එහෙම නැත්නම් අපේ ශරීරයේ එකම වෙලාවක වැඩ මිලියන ගාණක් එකපාර කරන්නේ කොහොමද කියලා. ඔන්න ඔය ප්‍රශ්නට උත්තරේ තමයි අද අපේ කතාවේ හදවත. ඇත්තටම උත්තරේ හිතනවට වඩා සරලයි. ඒ වගේම ගොඩක් බලවත්. ඒ තමයි සෛලිය කණ්ඩායම් ක්‍රියාකාරීත්වය. හිතන්නකෝ තනියෙන් උස්සන්න බැරි බරක් කිහිප දෙනෙක් එකතු වෙලා කොච්චර ලේසියෙන් උස්සනවද? අන්න ඒ වගේ තනි සෛලයකට කරන්න බැරි දේවල් සෛල ගොඩක් එකතු වෙලා පහසුවෙන්ම කරනවා. විද්‍යාවේදී අපි මේ සෛල කණ්ඩායම් වලට කියනවා පටක කියලා. මූලාශ්‍රයේ තියෙන විදිහටම කිව්වොත් පටක කියන්නේ එකම තැනකින් ආරම්භ වෙලා විශේෂිත කාර්යයක් කරන්න හැඩගැහුණු සෛල සමූහයකට. ඉතින් අපි මුලින්ම බලමු ශාක ලෝකයේ මේ කණ්ඩායම් වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම හැම ශාකයක්ම හැමදාම ලොකු සටනක ඉන්නේ. එකක් තමයි ඉරේ එළිය හොයාගෙන ඉහළටම යන්න ඕන. අනික ගුරුත්වාකර්ෂණයට විරුද්ධව කිලින් හිට ගන්නත් ඕන. බලමු අපි ශාක පටක කොහොමද මේ අභියෝග දෙකම ජයගන්නේ කියලා. ශාකයක් නිකාම උස යන්නේ නැහැ. ඒකට විශේෂ වර්ධක එන්ජින් තියෙනවා. අපි මේවට කියනවා විභාජක පටක කියලා. මේවා තමයි ශාකයේ අලුත් වර්ධනයන් ඔක්කොම හදන නොනවත්වාම බෙදෙන සෛල. මේවා තියෙන්නේ සාමාන්‍යයෙන් මුල් අගයි, දඩු අගයි වගේ තැන්වල. හොඳයි. දැන් ශාකය උස යනවා. ඒත් මේ විදිහට උස යද්දී ආධාරයක් නැත්තම් මොකද වෙන්නේ? බිමට කඩාගෙන වැටෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ශාකයක් කොහොමද Tamanවම කෙලින් තියාගන්නේ? මෙන්න මේක තමයි වැඩේ. වම් පැත්තේ තියෙන මෘදුස්තර පටකේ දිහා බලන්න. ඒක ශාකයේ මෘදු කොටස් පුරවනවා විතරයි. හැබැයි ශාකයට පොඩක් නැවෙන සුළු ආධාරයක් වුණාම දකුණු පැත්තේ තියෙන ස්ථූල කෝණාස්ත්‍ර පටකය දෙව්රලි වෙනවා. පේනවද ඒකේ සෛල බිත්තිවල කොන් විතරක් ගණකම් වෙලා තියෙන හැටි? අන්න ඒකෙන් තමයි තරුණ කන්දන් වලට නම්‍යශීලී ශක්තියක් ලැබෙන්නේ. හැබැයි නම්‍යශීලී බව හැමදාටම මදි. ශාකය ලොකු වෙද්දී ඊට වඩා ශක්තියක් ඕන. දැන් බලන්න දකුණු පැත්තේ තියෙන දෘಢස්තර පටකේ මේවා ඇත්තටම මියගිය සෛල. හැබැයි ඒවායේ බිත්ති ලිග්නින් කියන ද්‍රව්‍යයෙන් ශක්තිමත් වෙලා. හරියට බිල්ඩින් එකක කොන්ක්‍රීට් කම්බි වගේ. මේවා තමයි ශාකයට උපරිම දෘಢ බවක්. ඒ කියන්නේ නොසැලෙන ශක්තියක් ලබා දෙන්නේ. හරි. දැන් ශාකයේ කෙලින් හිටගත්තා. ඊළඟට දින ලොකුම අභියෝගය තමයි ඇතුලේ තියෙන ප්‍රවාහන පද්ධතිය. මුල්වරින් ගන්න වතුර කොළවලට ගෙනියන්නේ කොහොමද? කොළවල හදන කෑම මුළු ශාකයටම බෙදන්නේ කොහොමද? ශාකයට පුදුම ජල්නල පද්ධතියක් තියෙනවා. ශෛලමය සහ ෆ්ලෝයමය. මේ වගුවෙන් ඒ දෙකේ වෙනස පැහැදිලි. සරලවම කිව්වොත් ශෛලමය කියන්නේ වතුර උඩට ගෙනියන බට. ෆ්ලෝයමය කියන්නේ කෑම හැමතැනටම බෙදෙන බට. හැබැයි වැදගත්ම දේ තමයි වතුර ගෙනියන ශෛලමයේ සෛල මිය ගිහින්. ඒත් කෑම බෙදෙන ෆ්ලෝයමයේ සෛල පන පිටින් ඉන්නවා. මේ වෙනස ගොඩක් වැදගත්. අපි ශෛලමය දිහා තව ටිකක් ලං වෙලා බලමු. මේක හරියට එක උඩ එක තියපු බීම බට ගොඩක් වගේ. මේවා මියගිය සෛල නිසා ඇතුළ හිස්. ඒ හින්දා වතුරට කිසිම බාධාවක් නැතුව මුල් වලින් නම් කොළ දක්වාම යන්න පුරුවන්. හරියට නොනවත්වා වැඩ කරන වතුර ලිෆ්ට් එකක් වගේ. හැබැයි ෆ්ලෝයමය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒක පණ තියෙන ක්‍රියාකාරී පද්ධතියක්. මොකද වතුර නිකම් උඩට ගියත් ශක්තිය, ඒ කියන්නේ ශීනි, ශාකයේ අවශ්‍යම තැන් හොයාලා බලලා යවන්න ඕන. අන්න ඒ ශීනි බෙදා හැරීමේ වැඩේට ජීවී සෛල අත්‍යවශ්‍යයි. හොඳයි. දැන් අපි ශාක ලෝකයෙන් සත්ව ලෝකයට එමු. සත්වෙන්ට තියෙන මූලිකම අභියෝගයක් තමයි ශරීරයේ ඇතුළත පරිසරය පිටත තියෙන භයානක ලෝකයෙන් වෙන් කරලා ආරක්ෂා කරගන්න එක. සත්ව දේහයක් හැදිලා තියෙන්නේ ප්‍රධාන පටක වර්ග 4කින්. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක සහ ස්නායු පටක. මේ හැම එකකටම Tamanටම ආවේනික විශේෂ කාර්යයක් තියෙනවා. අපි මෙවෙන් කීපයක් ගැන බලමු. අපිච්ඡද පටකය. මේක තමයි ශරීරයේ ජීවී පලිහ. මේවා තමයි අපේ හැමේ ඉඳන් ශරීරයේ ඇතුලේ තියෙන හැම අවයවයක්ම ආවරණය කරන්නේ. මේවායේ සෛල හරිම තදින් එකට ඇසිරිලා පත්ල පටලයක් කියන පදනමක් උඩ තමයි පිහිටලා තියෙන්නේ. මේ ජීවී පලිහ එකපාර වැඩ ගොඩක් කරනවා. එක පැත්තකින් ඒක අපේ ශරීරය පිටතින් එන මික්‍රෝබියා වලින් ඝර්ෂණයෙන් ආරක්ෂා කරනවා.
අනික් පැත්තෙන් අවශ්‍ය පෝෂක ඇතුළට උරා ගන්නත්, ශ්ලේෂ්මල වගේ දේවල් පිට කරන්නත් දොරටුවක් වගේ ක්‍රියා කරනවා. ඒ විතරක් නෙවෙයි රස, සුවඳ වගේ සංවේදන ලෝකයට විවෘත වෙන අපේ කවුළුවත් මේ පටකේම තමයි. හරි දැන් ශරීරයේ මේ තියෙන විවිධ කොටස් ඒ කියන්නේ අවයව, පේශි, අස්ථි මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා තියාගන්නේ කොහොමද? අන්න ඒ වැඩේට තමයි සම්බන්ධක පටකේ තියෙන්නේ. මේක හරියට ශාරීරියේ පලංචියයි ගම් එකයි වගේ. මූලාශ්‍රයට අනුව මේවා හැදිලා තියෙන්නේ සෛල සහ තන්තු වලින්. ඒ ඔක්කොම මාත්‍රිකාවක් කියන ද්‍රව්‍යයක ගිල්ල තමයි තියෙන්නේ. සම්බන්ධක පටක ගැන හිතද්දී හොඳම උදාහරණය තමයි ලේ. ඔව් රුධිරය කියන්නේ ද්‍රව මාත්‍රිකාවක්, ඒ කියන්නේ ප්ලාස්මාව තියෙන විශේෂ සම්බන්ධක පටකයක්. රුධිරය තමයි ශාරීරියේ තොරතුරුයි සම්පතුයි බෙදා හරින ප්‍රධාන අධිවේගී මාර්ගය. ඒක වායු, පෝෂක, හෝමෝන මේ හැම දෙයක්ම හැමතැනටම ගෙනියනවා. ඇත්තටම ශරීරයේ එක කොටසක් අනිත් කොටස එක්ක කතා කරන්නේ රුධිරය හරහා. ඉතින් පැහැදිලි නේද? පටක කියන්නේ නිරෝගී ජීවිතයක අත්තිවාරම කියලා. එහෙනම් හිතන්න මේ සෛලීය කණ්ඩායම් ක්‍රියාකාරීත්වය මේ සමගිය බිඳ වැටුනොත් මොකක් වෙයිද? අන්න ඒ ප්‍රශ්නෙට පිළිතුර තමයි නිරෝගීකමයි රෝගීකමයි අතර තියෙන සියුම් රේඛාව හැංගිලා තියෙන්නේ.